ආයුබෝවන් දුලපතල හැමෝටම අද අපි මේ වීඩියෝ එකෙන් හීනවන ශේෂ ක්‍රමය යටතේ දෙවනි කොටසේ දෙවනි ප්‍රශ්න වර්ගය යටතේ අපිට තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය හොයන්න. අපි කලින් පියවරේ කරේ වාරිකය හොයපු එක. මේ තියෙන්නේ වාර්ෂික පොලි ප්‍රතිශතය හොයන්න. එතකොට වාරිකයේදී අපිට තියෙනවා පියවර 6, පොලි ප්‍රතිශතයේදී අපිට තියෙනවා පියවර 7. එකක් වැඩි කලින් එකට වඩා. එතකොට අපි සාමාන්‍ය නිකන් කියනකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි ප්‍රතිශතයක් ගන්න තියනවා කියලා සාමාන්‍යයෙන් අපි ප්‍රතිශතයක් හොයන නම් අපි කරන්න ඕනේ භාගයක් තියාගෙන ඒ භාගය 100ට 100ක් ගුණ කරාට පස්සේ අපිට පුළුවන් මේක ප්‍රතිශතයක් කරන්න. එතකොට මෙන්න මේක තමයි දැන් අපිට මේ ගන්න කියන තේරෙන එක. ඒකේ භාගයක් හොයාගන්න ඕනේ. දැන් මේක අපි හොයන්නේ පොලි ප්‍රතිශතය නිසා අපි මෙතන උඩට එන්න ඕනේ පොලි මුදල. පහළට එන්න ඕනේ ණය මුදල. එතකොට ඔය විදිහට මට භාග දෙකේ හරය ළඟේ අරගත්තට පස්සේ ඒක 100ට 100 ගුණ කරන්න මට පුළුවන් ප්‍රතිශතය හොයන්න. එතකොට මේකෙදි අපි කතා කරන්නේ වෙන්නේ දැන් අර කලින් අපි වාරිකය හොයනවා වගේම ඒකේ මුල් පියවර දෙක එහෙමම මේ ගණනට වලංගුයි. right දැන් අපි මේ ගාන බැලුවම මේ ගාන කියනවා අපිට මෙන්න මේක කියනවා රුපියල් 1,08,000ක ශීතකරණයක් තියෙනවා. ඒකෙන් 3න් එකක් ගෙවා. දැන් කලින් අපිට දුන්නා මෙන්න මෙච්චර ගෙවන්න කියලා මුදලෙන් දෙනවා. මේ සමහර කෙනාට දැනපොතේ මේ විදිහට භාගයක් විදිහට දෙනවා 3න් එකක් තමයි ගෙවන්නේ. 3න් දෙකක් ගෙවන්නේ. එහෙම දෙන්න පුළුවන්. ඒතර මේක කියන්නේ 3න් එකක් තමයි අපි මුලින්ම ගෙවන්නේ. ගෙනලා ඉතිරිය එකක් 4,950 වාරික 18කින් ගෙවන්න තමයි පොරොන්දු වෙන්නේ. right. එතකොට පැහැදිලිද පුතේ මෙතනදී අපිට ප්‍රතිශතය දෙන්නේ නැතුව වාරිකය දෙනවා. දැන් කලින් ගානේ මේ ගානේදී වෙනස කලින් ගානේ අපිට ප්‍රතිශතය දීලා තමයි වාරිකය අහන්නේ. මේකෙදී අපිට වාරිකය දෙනවා ප්‍රතිශතය තමයි අහන්නේ. අනිත් දත්ත ටික එලෙසමයි. එතකොට අපි ගානේ දලස 10ක් ගහගත්තොත් එන්නගත්තොත් අපිට මේක ප්‍රශ්නය අහන්නේ හීනවන ශේෂ ක්‍රමයට තමයි පොලිය ගණනය කරන්නේ. වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න කියලා තමයි ප්‍රශ්නේ කියන්නේ. right. එතකොට ඔන්න ගානේ කියනවා රුපියල් 1,08,000යි ශීතකරණය. ඔය 1,08,000යි ශීතකරණය මුලින් 3න් එකක් ගෙවනවා කියලා කියනවා. පොලි ප්‍රතිශතය කීයද කියලා දන්නේ නැහැ. වාර්ෂිකය විදිහට 4,950ක් ගෙවනවා කියලා කියනවා. ඊළඟ දත්තය අපිට දෙනවා වාරික 18. වාරික ගණන් දෙනවා වාරික 18යි කියලා. right. ඔය තමයි අපිට මේ ගන්න ලැබෙන දත්ත තුන. right. එහෙනම් මේකෙන් අපි පොතේ මුලින්ම හොයාගන්න ඕනේ. දැන් අපි අවසාන පියවර වෙනකොට මෙන්න මේ දත්ත දෙක හොයාගන්න ඕනේ. ඔය දත්ත දෙකක් හොයාගත්තට පස්සේ තමයි මෙතන භාගයක් ලියන්න පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි පියවර අරකි වගේම පළවෙනි පියවර තමයි පුතේ ඉතිරි ණය මුදල හොයාගන්න ඕනේ. දැන් මේකෙදි 1,08,000ක් වෙන ශීතකරණය 3න් එකයි පුතේ ගෙවන්නේ. දැන් කොටස් 3කට බෙදුවොත් ශීතකරණේ වටිනකම ඒකේ එක කොටසක් අපි ගෙවනවා. එතකොට අපිට තව ඉතුරු වෙන්නේ කොටස් දෙකක් තමයි අපිට ගෙවන්න ඉතුරු වෙන්නේ. එහෙනම් මට ගෙවන්න ඉතිරි වෙන ණය මුදල හොයන්න මෙන්න මේ 1,08,000 3න් දෙකකින් ගුණ කරන්න ඕනේ. එකක් ගෙවලානේ එන්නේ. ඒතර තව ගෙවන්න කොටස් දෙකක් ඉතුරු වෙනවා. ඒතර මෙහෙම තමයි මේක අපි ඉතිරි ණය මුදල හොයාගන්නේ. දැන් මේක සුළු කරන්න පුළුවන් කිව්වොත් අපිට මේක හපනවානේ. තිස්සයි දානවා. 36 එක 72,000. 72,000ක් තමයි දැන් මෙතන මට ණය ගෙවන්න ඉතුරු වෙන්නේ. right. ඊළඟ පියවර අර වාරිකය හොයන වගේම ඊළඟ පියවර
මාසෙකට කීයක් ගෙවනවද කියලා. 72,000 කියන මේ ණය මුදල එයා ගෙවන්න පොරොන්දු වෙන්නේ විමල්පත ඒක කෙලින්ම ගෙවලා තියෙනවා මාස 18ක් වාරික 18ක්. එහෙනම් මේක අපි බෙදන්න ඕනේ 18න්. එතකොට මට පුළුවන් එක මාසෙකට කීයක් ගෙවනවද කියලා හොයාගන්න. මෙතන දෙනවා එක මාසෙකට රුපියල් 7,000. ඔයාලා ප්‍රමිත් කෙලින්ම 18න් කීයක් දීලා හොයාගත්තේ? මෙතන දෙකේනවනේ. එතන කෙලින්ම මෙතන 4.3. right? එන්න ගුලි ගුණාකාර දාලා හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර පොඩි කාලේ කරා වගේ එක 6න් බෙදනවා 3න් බෙදනවා එහෙම උඩට සුළු කරලා හදන්නත් පුළුවන් ඔක. හරිද? right. ඔන්න ඔතනින් පස්සේ තමයි ප්‍රතිශතය පියවර පොඩ්ඩක් වෙනස් වෙන්නේ. තුන්වෙනි පියවරේදී අපි ඊළඟට හොයාගන්නේ දැන් වාලිකය හොයනකොට පුතේ තුන්වෙනි පියවරේදී තිබුණේ මේ හොයාගත්ත ඒකකයට පොලිය හොයපු එක. අපි ඒකට කිව්වා මාස ඒකකයට පොලිය. මෙතන චුට්ටක් වචන වෙනස් වෙනවා. ඒකකයට පොලිය නෙමෙයි හොයන්නේ. මෙතන හොයන්නේ එක මාසයකට පොලිය. අපි දාන්න මම මාසයකට පොලිය කියලා. දැන් මේ බලන්නකෝ දැන් මෙයා හරිනම් ගෙවන්න දැන් පොලිය ගෙවුවේ නැති වුණා නම් එයාටම අපි පිළිගන්නේ යාළුවෙකුට ණය මුදලක් ගත්ත කියලා අපි යාළුවෙක්ගෙන් ඒතර මම 1,08,000ක් යාළුවෙක්ගෙන් ගත්ත නම් මට ෂේප් එකේ 1,08,000 ගෙවලා ෂේප් කරන් තිබුණා නේද? මේ බැංකුවත් එක්ක සම්බන්ධතා නැහැ නේ අපිට. ඒතර මෙතනදී දැන් අපි යාළුවෙන් ගත්ත නම් මම එයාට ගෙවන්න ඕනේ මාස 18ේදී 4,000 ගානේ මාස 18ක් ගෙවල ඉවර කරාම මම එයාගෙන් ගත්ත ණය මුදල ෂේප් එකේ ගෙවල ඉවර කරන්න පුළුවන්. හැබැයි මෙතන මොකද වෙන්නේ? මෙතන මෙයා ගෙවනවා 4,950. ඒක නෝර පේමන්ට් පුතේ. හරියට ගෙවන්න පොලියක් නැතිව ගෙවුවොත් 4,000 ගෙවන්න ඕනේ. හැබැයි මෙතන 4,950 ගෙවනවා කියන්නේ ඔරිජිනල් එකට වඩා චුට්ටක් ගන්න වැඩි වෙනවා කියලා පේනවා නේද? අන්නේ වැඩි වෙන පුදුලට තමයි අපි කියන්නේ පොලිය කියලා. එහෙනම් එක මාසයකට පොලිය හොයන්න පුළුවන් පුතේ. අපි දැන්ට ගෙවනවා 4,950. හරිනම් එක මාසයකට පොලිය එන්න ඕනේ රුපියල් 4,000යි. ඔය දෙකේ වෙනසින් මට පුළුවන් උතර වැඩි වෙන්නේ කියලා එතකොට 950ක් පිටේ වැඩි වෙන්නේ. ඒක තමයි එක මාසයකට පොලිය වෙන්නේ. පැහැදිලි නේද? ඔක බලන්න තව ක්‍රමයක් තියෙනවා ඔයාලට ඕන. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් එක මාසෙකට පුතේ මේ 4,000ක් තියෙන්නේ. එතකොට ඒකෙන් දැන් එයා මුළු ණය වෙලා තියෙන රුපියල් 72,000යි. ඔයාලට මේක මෙහෙම බලන්න පුළුවන්. දැන් 4,950ක් තමයි දැන් එයා හරිනම් ගෙවන්නේ. බැංකුවට ගෙවන මාස ගානේ 4,950ක්. 4,950 18න් ගුණ කරාට පස්සේ මේ මුළු මාස 18ේදී එයා ගෙවන මුළු මුදල එනව නේද? එහෙනම් එතනදී ලැබෙන්නේ එතකොට පොලියත් එක්ක තමයි එයා ගෙවන්නේ එතකොට බැංකුවට. එතකොට මෙතනින් එනවා එයා බැංකුවට ගෙවලා තියෙන මුළු මුදල මේ තියෙන දැනට එයා ණය වෙලා තියෙන මුදල ඒ දෙකේ වෙනසන ඔයාලට මේ මුළු පොලිය හොයාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට මයික මාසෙ පොලිය ගත්තම පස්සේ එන අගයන්දක පොඩි නිසා ඔයාලට අගය සුළු කරන්න පුළුවන් නිසා තමයි මම මේක මේ එක මාසෙකට පොලිය මේ විදිහට හොයන්නේ. ඊළඟ පියවර දැන් අපි යන්නේ පුතේ මෙතන දැන් අපි ණය විදිහට දාගන්නේ එක මාසයකට ණය මුදල. ඒ කියන්නේ මම අර කලින් කිව්වේ ඒකකය කියන එක මෙන්න. මෙතන දාගන්නේ එක මාසයකට ණය මුදල නම් මෙතනට එන්න ඕනේ අර ඒකකය දැන් ගොනු එක මාසෙක ණය මුදලට මම වචනයක් දුන්නානේ ඒකකය කියලා. මෙතනට දාන්නේ මගේ ඒකකය නම් මෙතනට එන්න ඕනේ අර ඒ ඒකකයට පොලිය. මොකද එන අවශ්‍යනේ? මාස ඒකකයට පොලිය. ඒක තමයි උඩට එන්න ඕනේ. right. එහෙනම් දැන් මෙයා මගේ ටාගට් එක මෙතනට එන්න ඕනේ එක මාසයකට ණය. මෙතනට එන්න ඕනේ නම් එක මාසයකට පොලිය. ඒක තමයි වචනේ මාස ඒකකයට පොලිය. ඔන්න එක මාසයකට ණය මුදලයි මාස එකකට පොලියයි හොයාගත්ත නම් මට පුළුවන්
පොලි ප්‍රතිශතය හොයන්න. එතකොට එක මාසෙක ණය මුදල මම දැන් හොයාගෙන තියෙන දැනටම දැන් එහෙනම් මට දැන් තියෙනවා මාස ඒකකයට පොලිය. ඒ කියන්නේ මේකද? නෑ. මේ තියෙන්නේ මොකද්ද දැන්? මේ තියෙන්නේ එක මාසෙකට පොලිය. ඒකකයට පොලිය නෙවෙයි. හරි. එක මාසෙකට මෙච්චර පොලිය ගෙවනවා නම් පුතේ මුළු පොලිය ගෙවන එක මට හොයාගන්න පුළුවන් නේද? මුළු පොලිය මේ එක මාසෙකට වැඩිපුර ගෙවන ගන්න නම් මුළු පොලිය හොයන්න පුළුවන් 950. ඔය වගේ මාස කීයක් වැඩිපුර ගෙවනවද? මේ මාස 18න් ඔය වැඩිපුර ගන්න ගෙවනවා. 18න් ගුණ කරාම මට පුළුවන් මාස 18 යා ගෙවන වැඩිපුර මුදල මුළු පොලිය හොයාගන්න. මම ගුණ කරන්නේ නැහැ පුතේ. මම ඔබම තියලා මොකද මට උදේ උඹ දෙයාගත්තම මට ඉස්සරහදී ඔක සුදු කරන්න තව ටිකක් පහසු නිසා. ඊළඟ එකේ ඊළඟ පියවර පස්වෙනි පියවර එනවා මට එතකොට මාස ඒකක ගණන. මම තාම චුට්ටකින් කියන්න ඇයි මම මේ දෙක හොයාගන්නේ කියලා. ඒ මාස එකක ගණන අපේ සුපුරුදු සමීකරණය වාරික ගණන ඊට එකක් වැඩි ඉලක්කමින් ගුණ කරනවා දෙකෙන් බෙදනවා. මේ බලන්න සුළු වෙන එකක් එනවා අනිවාර්යෙන්ම. නම් මේ ගුණ කිරීම 19 මම ඕක සුළු කරන්නේ නැහැ. මම ඕක තුබම ඉදිරියට අරගෙන යනවා. හරි. ඊළඟට දැන් පියවර 5ක් ඉවරයි. අවසාන පියවර 2. දැන් මම ඔයාලට කිව්වා මේ දෙකෙන් මට දැන් හොයාගන්න ඕනේ. මේ දෙකේ මට මෙයා තමයි හොයාගන්න ඕනේ. කලින් කොටසේ මම ඔයාලට කිව්වා මුළු පොලිය හොයන්නේ මාස ඒකක ගණනයි මාස ඒකකයට පොලිය ගුණ කරලා කියලා මම ඔයාලට කලින් කිව්වා. වාරිකය බලනකොට එතකොට දැන් මෙතනදී මුළු පොලිය මම මේ ගානේ අරගත්තා. මේ හොයාගත්තේ මුළු පොලිය 900 ගුණ කිරීම 18 කරාම යන මුළු පොලිය නේද? රයිට් මේකත් හරි. මාසයක ගාන ඒක තමයි අපි සමීකරණයෙන් ගත්තේ ඒකත් හරි. එහෙනම් මම දන්නේ නැත්තේ මාස ඒකකයට පොලිය කියන එක මට එහෙනම් මගේ මේ මුළු පොලිය සමීකරණයට ආදේශ කරාම හොයාගන්න පුළුවන්. එතකොට මගේ මාසෙකට ණය මුදලත් හරි මාස ඒකකයට පොලියත් හරි. එහෙනම් මට අවසාන පියවරේදී මේක වැඩේ ගොඩ දාන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි බලමු මේකට ආදේශ කරලා මාස ඒකකයට පොලිය කීයද කියලා. මුළු පොලිය මට එනවා 950 ගුණ කිරීම 18 කියලා. මාස එකක් ගන්න මම ගුණ කරේ නැහැ ඒක හිමම ගත්තා. මාස එකකට පොලිය තමයි දැන් හොයන්න ඕනේ. රයිට්. මෙයා හොයන්න නම් මේ දෙන විතරින් අයින් කරන්න ඕනේ. එහෙනම් මම මේක බෙදනවා. ඒකෝට මෙයාට කැපිලා යන්න පුළුවන් නේ. කැපිලා ගියාම මට එනවා මාස එකකට පොලිය. රයිට්. බෙදන්නේ නෑනේ. ඒකට බෙදන්න ඕනේ. ඔන්න දැන් මට පස්සේ මේ පැත්ත ලස්සන සුළු වෙනවා. 9 වල 2. 19 වලට කීයද කියලා මේක එකපාර බැලුවම මම මේ පැත්තකින් පුරා 19 4ක් කීයද 19 5ක් කීයද කියලා ගුණ කර කර බලන්න. හරිද 19 5ක් බලමු නම්බර 45යි 95ක් කියලා නේද? 19 කැපුවා 95ට 5යි බිංදුව පිටිපස්සට. පණිවිඩ දෙකක් කියන්නේ 100. රයිට් ඔය ගත්තේ මාස ඒකකයට පොලිය. රයිට්. 6 වෙනි පියවර. ඔන්න අවසාන පියවර ප්‍රතිශතය හොයන එක. මතක තියාගන්න ඕනේ මේක සමීකරණය. වාර්ෂික පොලි ප්‍රතිශතයයි හොයන්න තියෙන්නේ. අපි දැනට දස්තර වලට දාන්න තියෙන්නේ මෙතන අපි හොයාගත්තේ මාසයකට පොලියනේ. ඒක තමයි එහෙනම් උඩට දාන්නේ. මොකද දැන් මෙතන අපි අහන්නේ පොලි ප්‍රතිශතය නම් මෙතන අපි අහන එක තමයි සාමාන්‍යයෙන් අර උඩ ලියන්නේ. එයා අපි ගත්තේ මේ ඒකකයේ පොලිය නිසා පහළ දාන්නේ අපි ඒකකය. ඒකකයක් කියන්නේ එක මාසයක මුදල. 100% ගුණ කරාම මට පුළුවන් මේක ප්‍රතිශතයක් කරන්න. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මෙතන තියෙන්නේ මාසික දත්ත. එක මාසයකට පොලිය මේ තියෙන එක මාසයකට ණය මුදල. හැබැයි
ප්‍රශ්නේ අහන්නේ වාර්ෂික ප්‍රතිශතය නේද? මෙතන තියෙන්නේ එක මාසික දත්ත. අහන්නේ අවුරුද්දටම. ඒ නිසා අපිට මෙතන තව චූටි කෑල්ලක් ඇඩ් කරන්න වෙනවා. 12න් වැඩි කරන්න වෙනවා. තියෙන්නේ එක මාසයකට මට වාර්ෂික අවුරුද්දටම කීයද කියලා හොයාගන්න ඕන නිසා මෙතන එන දත්තේ තමයි මම මේ 12න් ගුණ කරන්නේ. හේතුව වාර්ෂික ප්‍රතිශතයක් හොයන්න ඕනේ නිසා. හරි දැන් අපි ඔක ආවේශ කරමු. දැන් මට එනවා එක මාසයකට පොලිය 100යි. මාසයකට පොලිය එක මාසයකට ණය මුදල් තමයි දෙවනි පියවරේ හොයාගත්තේ 4000යි. 100න් ගුණ කරනවා 12න් ගුණ කරනවා. පැටලෙදියා බින්දු දෙක බින්දුවකට බින්දුවක් එක්කෝ දැන් ඉතුරු වෙන්නේ හතර වරක් කැපෙනවා 3යි 3යි 10යි ඉතුරුනා කියන්නේ 30යි 100ට 30යි. අන්නමඩ වාර්ෂික පොලි ප්‍රතිශතය පියවර 7යි. දැන් ඕනකට මතක තියාගන්න ඕනේ එතකොට මෙන්න මේ දේ. මෙන්න මේ සමීකරණය ඔයාලට මතක තියාගත්තොත් ප්‍රතිශතයක් හොයන්න අපිට ඕන වෙනවා භාගයක් ලියන්න. භාගය 100% ගුණ කරාම තමයි පොලිය ප්‍රතිශතය ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයාලා මතක තියාගන්න පුතේ මේ පියවර දෙක කොහොමද එනවා? වාර්ෂිකය හොයන්න නම් ආවා පළවෙනි පියවර ඉදිරි ණය මුදල දෙවෙනි එක තමයි එක මාසයකට ණය මුදල. එතනින් පස්සේ තමයි මේ ගාන චුට්ටක් වෙනස් වෙන්නේ. එතකොට අපි මේකට ආදේශ කරනවා එක මාසයකට ණය මුදල දානවා නම් මගේ හරයට ළමයට එන්න ඕනේ ඒ එක මාසයකට පොලිය. ඒ කියන්නේ ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. ඒක තමයි මගේ ළමයට එන්නේ. එතකොට භාගය හරියි 100% ගුණ කරනවා ප්‍රතිශතයක් කරන්න ඕන නිසා 12 ගුණ කරන්න ඕනේ ඒක වාර්ෂික ප්‍රතිශතය කරන්න නිසා. හරි. එතකොට ආයෙත් රිවර්ස් කළොත් එක මාසෙක ණය මුදල හොයාගන්න ඕනේ. මාස ඒකකයේ පොලිය මට එකපාර හොයන්න බෑ. එයා හොයන්න වෙන්නේ මගේ සමීකරණේ. එහෙනම් මගේ සමීකරණයට ආදේශ කරන්න නම් මාස ඒකක ගන්නයි මුළු පොලියයි හොයාගන්න ඕනේ. මුළු පොලිය ලැබෙන්නේ මට මෙතනදී ලැබෙන්නේ එක මාසයකට ඒක මාස ගණන් ගුණ කරලා තමයි මට මුළු පොලිය ලැබෙන්නේ. එහෙනම් වුණොත් මට මුළු පොලිය ඕකේ. ඊළඟට මාස ඒකක ගන්නම යන්නේ කලින් වගේම වාර්ෂිකයේ වගේ මාස ඒකක ගන්නම යන මගේ සමීකරණයෙන් දීලා තියෙන වාර්ෂික ගණන ඊට එකක් වැඩි ඉලක්කමින් ගුණ කරලා දෙකෙන් බෙදුවා. එතන වань පුළුවන් මාස ඒකක ගන්න හොයාගන්න. ඒතර ওই දෙක හොයාගත්ත පස්සේ ලාභය ඕකේ. හරිද? එහෙනම් ඔය තමයි වාර්ෂික පොලි අනුපාතකයේ හොයන පියවර 7. දැන් ඔයාලට උඩ පැහැදිලි වාර්ෂිකයේ පියවර 7යි වාර්ෂික පොලි ප්‍රතිශතය වාර්ෂික පොලි අනුපාතකයේ පියවර 7යි. ඔය පියවර 6යි ඔය පියවර 7යි පටලවන්න තු මතක තියාගත්ත ඔයාලට පහසු වෙන්න මේ ලකුණු 10 අරගන්න පුළුවන්. දැන් අපි පුතේ මේ පාඩුවේ දැන් මම ඔයාලට කිව්වා හීන වෙන ශේෂ ක්‍රමය. ඒකට ප්‍රශ්න වර්ග දෙකක් එනවා කියලා කිව්වනේ. අපි පොඩ්ඩක් ආයිමත් සාරාංශයක් කරගෙන බලමු. එතකොට මේ ප්‍රශ්න වර්ග දෙකයි වාර්ෂිකය සොයන්න එන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න පුළුවන්. එතකොට වාර්ෂිකය හොයන එකේ පියවර 6ක් තියෙනවා. ප්‍රතිශතය හොයන එකේ පියවර 7ක් තියෙනවා. හරියට අපි සාරාංශ කරගන්නකො. පළවෙනි පියවරේදී වාර්ෂිකය හොයනකොට තියෙන්නේ ඉතිරි ණය මුදල. ප්‍රතිශතය හොයන එකේ පළවෙනි පියවර ඉතිරි ණය මුදල. දෙවෙනි පියවර මාසකට ණය මුදල. එක මාසයකට කීයක් ගෙවනවද? අපි ඒක හෙව්වේ අපි ගිවිස ගන්න කාලයෙන් බෙදලා. මේකේ දෙවෙනි පියවර මාසකට ණය මුදල. තුන්වෙනි පියවරෙන් තමයි පුතේ මේකේ පියවර දෙක වෙනස් වෙන්නේ. තුන්වෙනි පියවර වාර්ෂිකයම වෙනකොට තුන්වෙනි පියවරේදී අපි කරේ මෙන්න මේ එක මාසයක ණය මුදලට අපි කිව්වා ඒකකය කියලා. අන්න ඒ ඒකකයට තමයි පොලිය හෙව්වේ. අපි ඒක කිව්වේ මාස ඒකකයට පොලිය. මොකද අපි කරේ එක මාසයකට ආපු ණය මුදල ප්‍රතිශතයෙන් ගුණ කරලා 12න් බෙදපු එක.
මේකෙදි අපි කරන්නේ එක මාසෙකට අපි කියනවා මාසෙකට පොලිය හොයන එක තමයි මේක තුන්වෙනි පියවරේදී කරන්නේ. හතරවෙනි පියවරේදී මාස එකකට පොලිය හෙව්වට පස්සේ මාස ඒකක ගණන හොයනවා. මේක අපි අර හෙව්ව සමීකරණය ඉන්නේ. මාස ගණන එකක් වැඩි ඉලක්කමෙන් ගුණ කරලා දෙකේ බෙදනවා. මේකෙදි හතරවෙනි පියවරේදී පුතේ එක මාසෙකට පොලිය හෙව්වට පස්සේ අපි කරේ මුළු පොලිය හොයමු එක. පස්වෙනි පියවර මේ දෙක හොයාගත්තේ මොකටද? මුළු පොලිය හොයන්න. එහෙනම් මුළු පොලිය හොයන්නේ අපි ඊට කලින් පියවර වල දෙක. මාස ඒකකයේ පොලියයි මාස ඒකක ගණනයි ගුණ කරලා. මේකෙදි පස්වෙනි පියවර විදිහට එන්නේ දැන් මේක මුළු පොලිය යවන්නේ පුතේ. ඒ කියන්නේ මාසෙකට පොලිය කියලා කියන්නේ මේ දෙන්නේ ඔරිජිනල් මාසෙකට කීයක්ද කියලා අපේ දෙනා මම මාසෙකට මේ මෙච්චර ගණන් ගෙවනවා. ඒ දෙක අතර ගැප් එක තමයි එක මාසෙකට පොලිය. ඒ පොලිය හැම මාසෙකටම ගෙවන නිසා එක මාසෙකට වැඩිපුර ගෙවන ගාන මාස ගානෙන් ගුණ කරාම මට පුළුවන් මුළු පොලිය හොයාගන්න. මුළු පොලිය හොයාගත්තට පස්සේ ඊළඟ පියවර මාස ඒකක ගණන හොයාගන්න ඕනේ. මේකේ පියවර 6 වෙනි තියෙන්නේ නේද? අවසාන පියවර තමයි මේකේ වාදිකය හොයන්නේ. මේකේ 6 වෙනි පියවර මාස එකක් ගන්න හෙව්වට පස්සේ මාස ඒකකයට පොලිය හොයන්න ඕනේ. මාස ඒකකයට පොලිය හොයන්නේ අපේ මුළු පොලිය සමීකරණය. ඒතර මුළු පොලිය සමානයි මාස ඒකක ගණන ගුණ කිරීම මාස ඒකකයට පොලිය. දැන් මේ දෙක කලින් හොයාගන්න නිසා මෙයාව තනි කරගන්න තියෙනවා. ඕකත් හොයාගත්තට පස්සේ දැන් අවසාන පියවරේ තමයි වාර්ෂික පොලි අනුපාතිකය එන්නේ. ඒකට වාර්ෂික පොලි අනුපාතය හොයනකොට පහළට දාන්නේ එක මාසයකට නඩ. උඩට ඉන්න ඕනේ මාස ඒකකයට පොලිය. ඒක 100න් ගුණ කරනවා. නැවත මේක 12න් ගුණ කරන්න ඕනේ හේතුව මම කිව්වා පුතේ පොලි ප්‍රතිශතය මෙතන එන්නේ මාසික දත්ත. එතකොට මෙතන ගුණ කරාට මාසික ප්‍රතිශතයක් එන්නේ. ඒ අප වාර්ෂික ප්‍රතිශතයක් කරන්න ඕන නිසා තමයි මෙතන 12න් ගුණ කරන්නේ. ඒතර ඔයාලට පැහැදිලි වෙනවා දැන් මේ දෙකේ එකම පියවරවල දෙක මුල් පියවරවල දෙක මේ ප්‍රශ්න වර්ග දෙකටම පොදුයි. තුන්වෙනි පියවරෙන් තමයි චුට්ටක් වෙනස් වෙන්නේ. මේකේ ඒකකයට පොලිය හොයනවා. මේකේ හොයන්නේ එක මාසයකට පොලිය. තුන්වෙනි පියවරේ මේකේ හොයන මාස එකක ගණන තමයි මෙතන පස්වෙනි පියවරට යන්නේ. මුළු පොලිය හතරවෙනි පියවරේදී හොයනවා. මේ දෙක පොඩ්ඩක් පියවර වල දෙක මාරු වෙනවා. එතකොට ඒ දෙක මතක වන්දිවන්න සුපතල් පුළුවන් මෙන්න මේ පියවර 6 පියවර 7යි හරිම පහසුවෙන් මතක තියාගන්න. දැන් ඔයාලා මේ ගාන දැන් අපිට සාමාන්‍යකට මම දැන් අපි උදාහරණයක් කතා කරා වගේ සාමාන්‍ය ගාන සම්පූර්ණයෙන් දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම පියවර ටික පිළිවෙලට මතක තියෙන්න ඕනේ. හැබැයි ඔයාලට දැන් අපි දුන්න වාර විභාගවලදී කියලා එතකොට ඔයාලට මේක ප්‍රශ්න විදියට අනු කොටස් විදියට දුන්නොත් නම් වැඩේ ගොඩක් ලේසි. මොකද එතකොට මතක් කරන් දෙයක් නැහැ. ටක් ගාලා මතක් වෙනවා ඔටෝමැටිකලි. රයිට්. හැබැයි සාමාන්‍ය අපි දැන් සාමාන්‍ය විභාගෙත් අපේ ප්‍රශ්න දෙන්නේ තනි ගානක් විදියට. 2016 ගාන, 2017 ගාන, 2021 ගාන ඒ දිගටම දුන්නේ තනි ගානක් විදියට. ඉතින් උත්සාහ කරන්න පියවර ටික මතක තිබ්බොත් කෙලින්ම ලකුණු 10ක් අරගන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් මම හිතනවා ඔයාලට හීන වෙන ශේෂ ක්‍රමය කියන මේ ගැටලුව යට තියෙන ප්‍රශ්න වර්ග දෙක මේ වීඩියෝ දෙක මගේ ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි තවත් පාඩමකින් නැවත හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.